පාදිලි මානාවා වෝලි නෙක්ට් ස්ටෝක් මෙම පක්ෂියා සිංහලින් පාදිලි මානාවා යනුවෙන් හැඳින්වෙයි. ඉංග්‍රීසි භාෂාවෙන් වූලි නෙක්ට් ස්ටෝක් ලෙස හඳුන්වන අතර විද්‍යාත්මක නාමය වන්නේ සිකෝනියා එපිස්කොපස්ය. මෙම පක්ෂියාගේ සිරුරේ වැඩි කොටසක් දිලිසෙන කළු පහයින් යුක්ත වේ. එහි අඳුරු පහති පියාපත් මත තද කොළ හෝ දම් පහති දීප්තියක් දැකිය හැකිය. මෙහි නම ලැබීමට හේතු වූයේ එහි ගෙලහි ඇති සුදු පහති ලොම්වැනි පිහාටු පිරුණු කොටසයි. මෙය පල්ලියක පූජකවරුන් පාදිරි පාර්සන් අඳින සුදු පහති ඇඳුමකට සමාන බැවින් පාදිලි මානාවා ලෙස නම් කර ඇත. හිස මත කළු පහති හිස්වැස්මක් වැනි කොටසක් ඇත. හොටය දිගු, ඝන සහ අඳුරු රතු පහයට හුරු කළු පහයක් ගනී. උදරෙහි පහළ කොටස සහ වලිගය සුදු පහතිය. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 80-90ක් පමණ උසකින් යුක්ත වේ. මොවුන් සාමාන්‍යයෙන් තිත්බිම්, කුඹුරු යායවල්, ඇලදොල සහ වනාන්තර ආශ්‍රිත ජලාශාසල දැකිය හැකිය. ලංකාවේ වියලි කලාපයේ මෙන්ම තිත් කලාපයේද මොවුන් වාසය කරයි. මොවුන් මාංශභක්ෂක පක්ෂීන් වේ. ප්‍රධාන වශයෙන් ගෙම්බන්, උරගයන්, කටුස්සන්, කුඩා සර්පයින්, මාළුන් සහ විවිධ කෘමි සතුන් ආහාරයට ගනී. සාමාන්‍යයෙන් තනිව හෝ කුඩා කණ්ඩායම් වශයෙන් ආහාර සොයමින් ඇවිදිනු දැකිය හැකිය. උස ගස් මත අතුරුකිලි භාවිතා කර විශාල කූඩු සාදා ගනී. මොවුන් මේ වන විට අවදානමට ලක්විය හැකි නියත්‍රටන්ඩ් මට්ටමේ පවතින පක්ෂී විශේෂයක් ලෙස සැලකී. වාසස්ථාන විනාශ වීම සහ පරිසර දූෂණය මොවුන්ට බලපාන ප්‍රධාන තර්ජන වේ. ඉතා නිහඬ පක්ෂියෙකු ලෙස සැලකී.